අයිබෝන් කියලා පිළිගන්නවා මාගේ සිල්ම ශ්‍රී ලාංකිකයන් නැවතත් සිලෝන් ජයා YouTube එක තුලින්. අද මම ඔයගොල්ලන්ට කියන්න යන්නේ ඉතාලියේ එක්තරා ගමක කියන්නේ තොර්තෝනා කියන සිටි එකේ සිද්ධ වුණා ඉතාමත්ම සෝචනීය දුක්බර සිද්ධියක්. ඒ සිද්ධිය තමයි තට්ටු 5ක් උස බිල්ඩින් එකක් උඩ. ඒ කියන්නේ පස්වෙනි තට්ටුවේ ජීවත් වුණු එක්තරා ගැහණු ළමෙක් අවුරුදු 17ක ගැහණු ළමෙක් එයාව වැටෙනවා පස්වෙනි තට්ටුවේ ඉඳන් බිමට. මේ සිද්ධිය සිද්ධ වෙලා දැනට මාස 3-4ක් විතර වෙනවා. මේ සිද්ධිය වෙන දවසේ Google එකේ දාලා තිබුණා මේ මෙන්න මෙදා මෙන්න මේ වෙලාවට කියන්නේ හවස 4ට විතර වහිනවා කියලා. ඉතින් 4ට වැහි පොද වගේ ගිහින් තිබුණා. ඉතින් මේ ගෑනුලා ගිහිල්ලා තියෙන ඒගොල්ලන්ගේ ගෙදර බල්කනියේ මේ වැස්සට කලින් ඇඳුම් ටික ගන්න. ඒ ගන්න ගිය අවස්ථාවේදී වැහි පොද පොඩ්ඩක් වැටිලා බල්කනිය චුට්ටක් තෙමිලා තියෙනවා. මම ඉතින් ඇඳුම් ඔක්කොම අරගෙන ඇඳුම් කිහිපයක් තිබිලා තියෙනවා පොඩ්ඩක් අත දිගමදි. ඒ හින්දා ඒ ගෑනුලා පොඩ්ඩක් අත දිග් කරලා කකුලේ ඇඟිලි වලින් ඉස්තිලා තමයි මේ ඇඳුම් ටික ගන්න උත්සාහ කරලා තියෙන්නේ. ඒ අවස්ථාවේදී ඒ ගෑනුලාගේ සම්බර්තාවය බිනිලා හිස කොටස බර වෙලා තමයි පල්ලෙහාට වැටෙන්නේ. පල්ලෙහාට වැටිලා ඒ අවස්ථාවේදී මේ ළමයාට මොනවා හිතෙන්ද නැද්ද? මේ පල්ලෙහාට වැටෙන අවස්ථාවේදී කෙසේ හෝ ඒ ළමයා බිම වැටිලා කිසිම කෙනෙක් දකින්නේ නැහැ. විනාඩි කිහිපයක් ගියාට පස්සේ එතනට එනවා ඉතාලි ජාතික කාන්තාව. එක සෙන්යෝරා කෙනෙක්. එයාගේ වාහනේ පාක් කරලා තියෙන්නේ ගරාජ් එකක් අස්සේ. ඒක ගන්න ඕන හින්දා. ඒ වෙලේ තමයි ඒ සෙන්යෝරා දකින්නේ මෙහෙම ළමෙක් වැටිලා ඉන්නවා. ඒ සෙන්යෝරා ඊට පස්සේ පොලිසියටත් ගිලන රථ සේවාවටත් කෝල් එකක් කරන් තිනවා. ඊට පස්සේ දෙගොල්ලෝ මැවිල්ලා තියෙනවා. කොහොම හරි ඒ කාන්තාව මේ සිහිය ගන්න උත්සාහ කරලා තියෙනවා මේ ඇම්බුලන්ස් එකේ ආපු කට්ටිය. නමුත් ඒ වෙලේ සිහිය ඇවිල්ලා නැහැ. ඉතින් එතනට ඒ අවස්ථාවේදී අවශ්‍ය කරන කටයුතු ටික කරලා ඒ දරුවව රෝහල වෙත ඇම්බුලන්ස් එකේ අරගෙන යනවා. ඊට පස්සේ දවස් කිහිපයක් යනකම් මේ දරුවාට සිහියක් ඇවිල්ලා නැහැ. සිහියෙන් දවස් කිහිපයක් විතර ගිහින් තියෙනවා. කොමාතත් ඉඳලා තියෙනවා දවස් 3-4ක් විතර. කොහොම හරි දවස් ගානකට පස්සේ තමයි එයාට සිහිය එන්නේ. වැහි බලාකුලක ඇඳුණු රිදී රේඛාවක්සේ සියල්ලන්ගේම බලාපොරොත්තු ඉහළ නංවමින් වෛද්‍ය කාර්ය මණ්ඩලයේද බලාපොරොත්තු ඉහළ නංවමින් ඇයට සිහිය එනවා. ඔබ මේ දකින්නේ එම දරුවා සහ දරුවාගේ පවුලේ කට්ටිය ජීවත් වුණු මේ ෆ්ලැට් එකේ මේ වීඩියෝවක්. මේ ඔයගලන්ට පේනවා මේ ෆ්ලැට් එකේ උස එච්චර උස නැහැ. මේ ඉහළ මාලේ ඉඳන් තමයි එම දරුවා පල්ලෙහාට වැටෙන්නේ. උස නැති වුණාට මනුස්සයෙක්ගේ තරම් උසක ඉඳන් බිමට වැටෙනවා කියන්නේ මනුෂ්‍ය ශරීරයකට වෙන්න තියෙන හානිය ඊටාම ඉහළයි. එම නිසා අපි නිතරම සිතන්න ඕනේ අපගේ ජීවිතයේ වටිනාකම අපේ ජීවිතයේ එක දෙවනුව තමයි අනික් දේවල්. ඔබ මේ දකින්නේ නැවතත් එම ස්ථානයේ මම කලින් පෙන්වන ලද ඒ ෆ්ලැට් එකමයි. ඔබට දැන් හොඳට පැහැදිලිව පේනවා ඉහළ මාලේ ඇනලා තියෙන ජනේලේ. අන්න ඒ එතන ඉඳන් තමයි මේ බයික් එකක් තියෙන්නේ. බයික් එකට ඉස්සරහින් තමයි දරුවා වැටෙන්නේ. එතන තමයි මේ ගරාජ් එක තියෙන්නේ. තම දරුවාට සිහිය ඇවිත් තියෙන බව දෙමාපියන්ට ආරංචි වෙනවා. ආරංචිය සැලවුවාම දෙමාපියෝ රෝහල වෙත යනවා. ඒ වෙද්දි දරුවාට සිහිය ඇවිත් තියෙන නමුත් දෙමාපියන් ඇය සමග කතා කරන්න උත්සාහ කරත් කතා කරන්න හම්බෙන්නේ නැහැ. ඇය ඊටාම සුළු මොහොතයි සිහියෙන් සිටින්නේ. තම දෙමාපියන් දැක ගන්නවා පමණයි. තම බාල සහෝදර සහෝදරියන් අය දැක ගන්නවා පමණයි. දෙමාපියෝද අයව සිහියෙන් ඉන්නවා අය දැක ගන්නවා පමණයි. අය නැවතත් සිහිසුන් වෙනවා යයි කියලා තමයි අයගේ දෙමාපියන් සහ බාල සහෝදර සහෝදරයන් සිතාගෙන සිටියේ. නෑ ඒක එහෙම වුන්නේ නැහැ. අය අයගේ දෙමාපියන්වත් සහෝදර සහෝදරියන්වත් දාලා මේ ලෝකෙන් සද්දාහටම අය සමුගන්නවා. තම දෙමාපියන් මේ ලෝකේ තනි කර දාමමින් අය යනවා. අය අවසන් ගමන් යනවා. කොයි මොහොතේ කොයි කාට මරුවා කතා කරද්දී කියලා අපි දන්නේ නැහැ. නමුත් අපි එකක් දැනගත යුතුයි. කිසිම දෙයකට කලබල විය යුතු නැත. අපගේ පරිස්සම ඉතාම වැදගත්. අපි පරිස්සම් වෙන තරමට අපි පරිස්සම් වෙයි. එහෙනම් මගේ ශ්‍රී ලාංකිකයනි අපි නැවතත් හම්බෙමු. එතෙක් ඔබට සිලෝන් ජයා YouTube එක තුලින් ජයම වේවා.